Всем привет. මොකද මං කිව්වේ? Всем привет කියලා කියන්නේ රුසියන් භාෂාවෙන් අපි ඔයාලා hi hello කියනා වගේම ඒ විදිහට කියන විදිහක් තමයි Всем привет කියලා කියන්නේ. හැබැයි ඔය Всем привет කියලා කියන්න පුළුවන් අපි ඔයාලට විතරයි. වෙන ලොකු ලොක්කන්ට ඔහොම කියන්න බෑ. ඒකත් මං කියලා දෙන්නම්. හැබැයි දැම්ම නෙමෙයි. එහෙනම් අපි යමු මේ රුසියන් භාෂාව ගැන කතා කරන්න. ඉතින් අද ලෝකේ වැඩිම ස්ලෝවික් ජාතිකයන් පාවිච්චි කරන භාෂාවක් විදිහට රුසියන් භාෂාව හඳුන්වනවා. ඉතින් මේ රුසියන් භාෂාව අයිති වෙන්නේ අපේ සිංහල ඉංග්‍රීසි අයිති වෙනවා වගේම ඉන්දු යුරෝපීය භාෂා පවුලටයි. කිස්තු වර්ෂ 500 දී වෙන සියවසේදී ස්ලෝවික් ජාතිකයන් මේ භාෂාව කොටස් තුනකට වෙන් කරනවා. ඒ තමයි නැගෙනහිර, බටහිර, දකුණු කියන කොටස් තුන. ඉතින් මේ රුසියන් භාෂාව හැදුනේ නැගෙනහිර ස්ලෝවික් භාෂාවට අනුවයි. මේ භාෂාව ලියන්න අපූර්ව අක්ෂර මාලාවක් හඳුන්වනවා. ඒ තමයි සිරිලික් අක්ෂර මාලාව. ඉතින් මේ සිරිලික් අක්ෂර මාලාව හැදලා තියෙන්නේ සාන්ත සිරිල් සහ මෙතෝඩියස් කියන ග්‍රීක මිෂනාවරු බයිබලයේ ජනතාවට පරිවර්තනය කරන්න තමයි මේ අක්ෂර මාලාව නිර්මාණය කරන්නේ. ඉතින් මේ අක්ෂර මාලාවේදී අකුරු 33කින් අයිති ඉතින් ඈත අතීතයේදී බෙලරුස්, යුක්රේන්, රුසියාව කියන්නේ එකම රාජ්‍යයක්. ඊට පස්සේ මොංගෝලියන් ගැටුම් එක්ක මෙයාලගේ මේ භාෂාව රටවල් තුනකට භාෂා තුනක් විදිහට නිර්මාණය වෙනවා. පසු කාලීනව මේ භාෂාව නවීකරණය කරලා ලස්සනට හදනවා මහා පීටර් රජතුමා. ඉතින් මහා පීටර් කියන්නේ රුසියාවේ පළවෙනිම අධිරාජ්‍යයා. ඉතින් එයා මේ රුසියන් භාෂාව නවීකරණය කරලා හැදුවට අද අපි පාවිච්චි කරන ලස්සන සිරිලික් හොඩිය හැදිලා තියෙන්නේ රුසියාවේ මහා කවියෙක් වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින් නිසා. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් රුසියන් ජාතිකයෝ රුසියාවේ භාෂාවේ නිර්මාතෘ පියා විදියට හඳුන්වනවා. ඉතින් මේ භාෂාව ඒ විදිහට හැදීගෙන ඇවිල්ලා සෝවියට් යුගයේදී මේ භාෂාව හැමෝටම කතා කරන්න පුළුවන් විදිහට ප්‍රමිතිකරණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ස්ලෝවික් ජාතිකයන්ට ලෝකෙ කොතන හිටියත් තමන් වෙන රටක කෙනෙක් වුණත් එයාලා කතා කරන භාෂාව සමාන වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක ස්ලෝවික් ජාතිකයෝ තමයි කතා කරන්නේ. ඒ කියන්නේ යුක්රේන්, බෙලරුස්, රුසියන්, තජිකිස්තාන්, කිර්ගිස්තාන් ඔය වගේ රටවල වල කට්ටියට මේ රුසියන් භාෂාව කතා කරන එක සාමාන්‍ය දෙයක්. මොකද එයාලට ඒක කතා කරන්න පුළුවන් මොකද මේ අවට තියෙන රටවල් ටික නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රුසියන් භාෂාව හැදිලා තියෙන්නේ. රුසියන් අක්ෂර මාලාව හැදිලා තියෙන්නේ. ඉතින් මම තව කියලා දෙන්නම් රුසියන් ඇල්ෆබෙට් එක කියන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් මං අද ඔයාලට රෂියන් භාෂාව හැදිලා තියෙන්නේ කොහොමද? එයාලගේ සිරිලික් භාෂාව අද වෙද්දි කොයි විදියටද හැදිලා තියෙන්නේ කියන එක ඔයාලට මම කියලා දුන්නා. ඉතින් අද මෙච්චරයි කියලා දෙන්නේ. ඊළඟ දවසේදී ඊළඟ වීඩියෝ එකෙන් මං වචන අරගෙන එන්නම් රෂියන් වලින් කොහොමද ඒ වචන පාවිච්චි කරන්නේ කියලා. එහෙනම් හැමෝටම දස්සිදානියා.